Good night, Baba. Good night. අද දවස මතකද? අද Friday. Friday? අද දිනේ මතකද? අයියෝ බබා. අද නොවැම්බර් 21. අද ඔයාගේ බර්ත්ඩේ එක. හුටා. අද ඔයාගේ බර්ත්ඩේ එක. ඔව්. අයියෝ බබා. කලින් සිග්නල් එකක් හරි දෙන්න තිබ්බනේ. කමන්නේ. මං එනං එළිය සෝෆා එකේ නිදාගන්න. බර්ත්ඩේ එක අමතකුණා කියලා ලොකු පාඩුවක් නෑ. ඇයි දන්නවද? බබා. අද මොනවද කන්න තියෙන්නේ? ඊවොත් ඉතින් කන්න පුළුවන්. ඇයි? උයලා නෑ? නෑ. මතකනේ මගේ බර්ත්ඩේ එක අමතකුණා නේද? අමතකුණානේ. බබා මේ මං උදෙන්ම නැගිටලා ආවේ මේ කන්න බලාගෙන නෙමෙයි. මම මේ ඔයාට මතක් කරන්න ආවේ ඔයාට අමතක වෙලා ඉව්වොත් එහෙම අපි දෙන්නත් එක්කම අද එළියට ගිහින් මොනා හරි කමු කියලා කියන්නේ. එළියට ගිහින් කාලා විතරක් මදි. මට අලුතින් ඇඳුම් ගන්න ඕනේ, ෂූස් ගන්න ඕනේ, පෙඩිකියුර් එකක් කරගන්නත් ඕනේ. බබා මේ එච්චර දේවල් තියනවද? ඔව්. ඔයාට මතකද බබා? ගිය පාර අපේ ඇනිවර්සරි එක අමතක වෙලා ඔයාට වෙච්ච දේ. මහත්තයා කොහෙද යන්නේ? අම්මට සිරි බබා. මේ අද චමත්ලගේ බල්ලගේ බර්ත්ඩේ එකනේ. කට්ටිය සෙට් වෙන්න කියලා හැදුවේ. ඔයාට අපේ ඇනිවර්සරි එක මතක නෑ. චමත්ගේ බල්ලගේ බර්ත්ඩේ එක මතකයි. දැන් මෙහෙම වාහනේ හරව ගන්න ගෙදර යන්න. හෙට උදෙන්ම නැගිටින්න. හරිද? නැගිටලා වත්තේ තියෙන තනකොළ ඔක්කොම ටික ගලවන්න ඕනේ. බල්ලෝ දෙන්නව නාවන්න තියෙනවා. වහලේ ලීකියක් තියෙනවා. ඒක හදන්නත් තියෙනවා. මන් දෙන බඩු ලිස්ට් එක ගිහලා කඩෙන් අරන් එන්නත් තියෙනවා. තේරෙනවද? යා. අයියෝ බබා. මට ඇනිවර්සරි එක අමතකුනේ මීට මාස 6කට කලින්නේ. මහත්තයෝ මේ මට ඒව අදාළ නෑ. මම ඊළඟ ඇනිවර්සරි එකනකම් මේක කියවනවා. කටන්න බලන්න. දත් මැදලා බොන්න යන්න. ගෙදර යන්න. ඒ කියන්නේ ඊළඟ බර්ත්ඩේ එක වෙනකම් මං ඉවරයිනේ. හරි. මේ ගිහිල්ලා වොෂින් මැෂින් එකේ තියෙන රෙදි ටික දැන් වේලෙන්න දාන්න. ඩාක්කඩ තියෙනවා තව ඉස්සරහට. හරි. මේ ජෝසියා මේක හොඳට මතක තියාගන්න. ස්පාසිලෝන් බ්ලැක් ෆ්‍රයිඩේ එක එනවා. ඔන්ලයින් ගන්නකොට up to 40% ඩිස්කවුන්ට් හම්බෙනවා. ස්ටෝර් එකට ගියොත් up to 30% ඩිස්කවුන්ට් හම්බෙනවා. ආයි කිසිම දවසක මේ වගේ ඩිස්කවුන්ට් එකක් ස්පාසිලෝන් එකෙන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ස්පාසිලෝන් බ්ලැක් ෆ්‍රයිඩේ එක අමතක කරලා මගෙන් කණක් කියලා මේ ගෙදර ඉන්න හිතන්න නම් එපා හොඳේ.